මෙන්න දැන් ලැබුණු පුවතක්. පක්ෂ අරමුදලට දෙන්න බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපි ඒ ගැන හොයන්න බලන්න යන්නේ නැහැ. മന്ത്രി දීමනා පක්ෂ අරමුදලට යැවීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒකට ප්‍රතිචාර දක්වමින් මාලිමා මන්ත්‍රීවරුන් කියන්නේ අපට ලැබෙන වැටුප්සා දීමනා අපි පක්ෂ අරමුදලට දෙන්න කැමති නම් ටිල්වින් සහෝදරයා ඒක ගන්න කැමති නම් විපක්ෂයට පාන්ද කියලා. හඳුන්නෙත්ති ඇමතුමාගේ පාන්න්‍යාය මාලිමා මන්ත්‍රීවරුන්ගේ දීමනා සම්බන්ධයෙන් අදාළ වෙන්නේ නැහැ. මන්ත්‍රීවරයෙකුට ලැබෙන රුපියල් 54285ක වැටුපත් 10-15000ක පැමිණීමේ දීමනාවත් පක්ෂ අරමුදලට දෙන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. පක්ෂ අරමුදලට දෙන්න බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපි ඒ ගැන හොයන්න බලන්න යන්නේ නැහැ. නමුත් අපි ප්‍රශ්න කරන්නේ മന്ത്രിවරුන්ට ලබා දෙන දීමනා සම්බන්ධයෙන්. മന്ത്രിවරුන්ට ලබා දෙන දීමනා පක්ෂ අරමුදලට ලබා දීම නීති විරෝධී කියලා මුලින්ම රටට හෙළි කළ පුද්ගලයා විදියට ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ පුද්ගලයා විදියට මාලිමා മന്ത്രിවරුන්ට ප්‍රතිචාර දැක්වීමේ වගකීමක් මගේ කරමත පැටවිලා තිබෙනවා. නිශ්චිතව යම් කාරණයකට වෙන් කළ මහජන මුදල් රජයේ නිසි අවසරයකින් තොරව වෙනත් කාරණයකට යොදා ගැනීම පොදු දේපල පනත යටතේ පොදු දේපල අපහරණයක්. මහේස්ත්‍රාත්වරයෙකුට අප ලබා දීමට නොහැකි වරදක්. අපි මේ ගැන දැනටමත් අල්ලස් කොමිසමට පැමිණිලි කර තිබෙනවා. ඒ නිසා දැන් නීතිය ක්‍රියාත්මක වුණේ නැතත් 2029න් පස්සේ මාලිමා മന്ത്രിවරුන් 159ටම වැලිකඩ සිරගෙදර රැඳී සිටින්න අප සමග තවත් පුවත් ඉදිරියට බලාපොරොත්තු වන්න.